විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපේ රටේ දීවර කර්මාන්තයෙන් යුතු දීවර කාර්මිකයින්ට මේ කාල සීමාව තුළ අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජූනි මාසයේ 28 වෙනිදාත් අලුයම දෙවිනුවරින් මුහුදු බලා ගිය දීවර යාත්‍රාවක් අනතුරට භාජනය වුණා. දීවර කාර්මිකින් දෙදෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. ඊට අමතරව මීට සති දෙකකට පමණ පෙර මොරටුවෙන් ගියපු දීවර යාත්‍රාවක් අනතුරට භාජනය වුණා. දීවරෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. ඊට අමතරව 28 වෙනිදා බේරුවල දීවර වරායෙන් ගියපු දීවර යාත්‍රාවකින් දීවර කාර්මිකින් දෙදෙනෙක් අනතුරටපත් වුණා. ඕන අතුරුදහන්ටලා තියෙන්නේ. අද උදෑසනත් හම්බන්තොට දීවර වරායෙන් ගියපු දීවර කාර්මිකින් දෙදෙනෙක් අනතුරකට භාජනය වෙලා තියෙනවා. මේවා එක් එක් සිද්ධීන් ගත්තට පස්සේ එක් එක් ආකාරයෙන් අපිට වාර්තා වෙනවා. එකක් කුණාටුමේ තත්ත්වයක් වාර්තා වුණා. දෙකක් වාර්තා වුණා යාත්‍රා ගැටීමකින් ලක් වෙලා කියලා. දෙවිනුවර දීවර වරායෙන් ගියපු දීවර යාත්‍රාව නෞකාවක ගැටීමකට ලක් වෙලා තිබුණා. මේ සම්බන්ධව දීවර අමාත්‍යාංශයෙන් දීවර දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගට විමර්ශන පවත්වනවා. ඒ වගේ මේ සෑම අනතුරකදීම විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශයෙන් මැදිහත් වීමක් වුණ දිගටම නාවික හමුදාව මේ ක්‍රියාවලියේදී විපතටපත් දීවර ප්‍රජාව බේරා ගැනීම සඳහා කටයුතු කරන අඛණ්ඩ මෙහෙයුම් ගෙනෙනවා. ඒ වගේම ගුවන් හමුදාවත් ඒ වගේම විශාල සහායක් ලබා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියත් විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ අයට අපි විශේෂයෙන්ම දීවර අමාත්‍යාංශ වශයෙන් අපි ස්තුතිය පිරිනමනවා. දීවර ජීවිත බේරා ගැනීම සඳහා කරනු ලබන ඒ මෙහෙයුම් ක්‍රියාවලියට අදාළව. ඒ වගේම ජීවිතක්ෂයටපත් වෙච්ච දීවර ප්‍රජාව වෙනුවෙන් මම දීවර අමාත්‍යාංශ වෙනුවෙන් රජය වෙනුවෙන් අපේ සාතිශය සංවේගය පළ කරනවා. දැන් දිගින් දිගට මේ විදිහට අනතුරුදායක තත්ත්වයන් වැඩි වී තිබෙන තත්ත්වයක් තුළ අපේ දීවර කාර්මිකයින්ට තියෙනවා ගැටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම කර්මාන්තයක් වශයෙන් අපිටත් මුහුණ දෙන අවස්ථා ගණනාවක් මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි රජයක් වශයෙන් අපි මේකේ තේරුම් ගන්න ඕන අවස්ථාවක් මොකද්ද මේ සඳහා කළ යුතු වන්නේ කියලා. අපි නිසා දීවර අමාත්‍යාංශයේ වශයෙන් අපි තීරණය කරා දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරා. ඒකට නාවික හමුදාව, ඒ වගේම නාවික ලේකම් කාර්යාලය, ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව ඇතුළත් කමිටුවක් පත් කළා. මේ සම්බන්ධව සොයා බැලීමක් කළ යුතුයි. මේක අඩුපාඩුවක් තියෙනවා නම් අමාත්‍යාංශ වශයෙන් අපේ තියෙන අඩුපාඩුවක්ද එහෙම නැත්නම් දීවර කාර්මිකයින්ගේ අඩුපාඩුවක්ද මේ සඳහා ඉදිරියේ කළ යුතු පිළියම කුමක්ද කියන එක. අපි විශ්වාස කරන බොහෝ දෙනා අපිත් සමග කියනවා කිසියම් විදියකින් හෝ මේ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දීවර ජීවිත අපිට බේරා ගැනීම සඳහා ජීවිතාරක්ෂක කබා පැළඳීම වැදගත් කියන එක, ලයිෆ් ජැකට් එක දාන එක වැදගත් කියන එක අපි ඒ සම්බන්ධව සොයා බැලීමක් කරනවා. ඒකට අදාළ කිසියම් සහනයක් ලබා දීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡාවක් කරනවා. ඒ නිසා අපිට අදාළ කමිටු වාර්තා ලැබුණු විගස මේ සියලු දේවල් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි ඒ ජීවිතක්ෂරපත් වෙච්ච දීවර ජීවිත වෙනුවෙන් අපෙන් කළ යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධව අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ. අපි ඒ නිසා විශේෂයෙන්ම සියලු දීවර ප්‍රජාවගෙනුත් අපි ඉල්ලීමක් කරනවා මේ තමන්ගේ මුහුදු ගමනාගමනයේදී තවත් සැලකිලිමත් විය යුතුයි. අමාත්‍යාංශයේ වශයෙන් අපි ඒට අදාළ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අපෙන් කළ යුතු දේ අපි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි නෞකා දෙකක් පමණ අපිට දැන් වාර්තා වෙනවා බෝට්ටු සමග ගැනීමකට ලක් වෙලා තියෙන. හැබැයි නෞකා වලින් වාර්තා වෙන්නේ නැහැ. නමුත් දීවර දෙපාර්තමේන්තුවේ මේ මොහොත වෙන විටත් සියල්ල සොයා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින අපිට විශ්වාසයි. ඒ අනතුරට භාජනය වුණ අවස්ථාවේ ගැටුමට ලක් වෙච්ච නෞකාව සම්බන්ධ තොරතුරු වාර්තාවක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ දීවර ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා රජයක් වශයෙන් අපි අපේ දීවර ජල ජහ සාගර සම්පත් අමාත්‍යාංශය වශයෙන් කළ හැකි උපරිම මැදිහත් වීම ලබා දෙනවා. මින් ඉදිරියට මේ අනතුරු වළක්වා ගැනීම සඳහා අපිට වැදගත් වෙන්නේ මින් ඉදිරියට මේ අනතුරු වළක්වාගෙන දීවර කාර්මිකයින්ට සැක සංකාවකින් තොරව ජීවිත ආරක්ෂාව තහවුරු කරගනිමින් සාගරයට ගිහිලා මත්ස්‍ය අස්යන් නෙලා ගැනීමේ කටයුත්ත කර ගැනීම ඒ සඳහා අමාත්‍යාංශයේ වශයෙන් අපි උපරිම මැදිහත් වීමෙන් කටයුතු කරන්න සූදානම්. අත්දැකීමේ කියන්නේ පොඩි ඉඩ ප්‍රමාණයක් තිබ්බා. ඔළුව ගානට වතුර නැහැ.
පාරෙන් පාර පෙවෙනවා අර මෙන්ගල කොමාරි. මම හිටියේ ඉතින් උත්සාහ කරගෙන හිටියේ පැය ගාණක් හිටියේ. විශ්වාසයක් තිබුණද බේරෙයි? මම හිතුවේ නෑ විශ්වාසයක් ඇත්තටම නෑ මම බේරෙයි කියලා. කොහොමද දැනගත්තා බේරගන්න කට්ටිය ආවේ? ඒ කියන්නේ මට තට්ටු වුණ වගේ සද්දයක් වුණා උඩ. කට්ටිය ඇවිල්ලා තට්ටු වුණ බෝට්ටුවට ගහන ගලන්න දානවා. හරියට මම හිටපු තැන මම මාත් එපා තට්ටු කරලා තමයි කට්ටිය හරියට මම හිටපු තැනින්ම පොඩ්ඩක් ඉස්සරහින් කැපුවා. ටිකක් කපලා මම එපා අත දැම්මා. තාම පෙන්නුම මම ඉන්නවා කියලා. ඒක පොඩි කවුරුවක් කැපුවා. මම දැක්කා 4-5 දෙනෙක් ඉන්න අපේ ගමේ කට්ටිය හිටියා. අර මේ නේවිය ගියාම මාතුරු හිටියේ. කොහමද ඉතින් මම කපලා ඉතින් ඔය ජීවිතේ බේරගත්තේ. බේරලා දුන්නා මගේ ජීවිතේ.